පරිණත වෙච්ච කිතුනුවෙක් හැටියට ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ ඔබට විරුද්ධව මොන දේ කවුරු කිව්වත් අමාරුකම් තුල කට වහගෙන ඉන්න. කට වහගෙන ඉන්න පුළුවන් කිතුනුවෙක් බවට ඔබපත් වෙන්න. භාර්යාව එකක් කියනවා, ස්වාමි පුරුෂයා එකක් කියනවා, බලු පැටියා තව එකක් කියනවා, සහෝදරයා තව එකක් කියනවා, අක්කවිලා තව එකක් කියනවා, වැටෙන් පැන්න එක තව එකක් කියනවා, එළදෙන තව එකක් කියනවා, මුවා තව එකක් කියනවා, පූසා තව එකක් කියනවා. කියපු දෙන් ඔබගේ කට මේක පරිස්සම් කරගෙන ඉන්න තාක්කල් ඔබට පුළුවන් වෙනවා කුරුසෙන් ජයග්‍රහණය කරන්න. කට ඇරියොත් ඔබට ජයක් නැහැ. උන්වහන්සේ කට වහගෙන කියන්න තියෙන දේවල් ඔක්කොම කියාපල්ලා. මගේ ප්‍රයත්නය කුරුසට යන එක. හලෙලූයා.